මං අද යන්න හදන්නේ මේ ඉක්කඩුව පැත්තට. ඉක්කඩුවට යන්න දැන් මරදාහනට ඇවිල්ලා අටට ට්‍රේන් එක තියෙනවා. 8 වෙනකන් ඉතින් ඉන්නවා යාළුවෝ ටිකත් එක්ක. එක ට්‍රේන් එක ගන්න යනවා මේ පැත්තෙන්. ඉතින් පානදුරට යන්නේ. කාලයකට පස්සේ ඉතින් ඉස්කෝලේ යාළුවෝ ටික හම්බුනේ මං හිතන්නේ අවුරුදු 3-4කට විතර පස්සේ. ඉතින් ටිකත් එක්ක දාගත්ත පොඩි ගමන. මේ කැමරාවත් එක්ක කරන පළවෙනි වීඩියෝ ටික තමයි මේ. මරදානි ස්ටේෂන් එක. මෙතන ලස්සනයි ගොඩක් උදේට වගේ ඉතර සැරගතියකුත් නෑ ලස්සනයි. අසෙල් ඉන්නවා එහා පැත්තේ. මරදානි ස්ටේෂන් එකෙන් දැන් කෝච්චියට නැගලා ඉන්නේ මේ තව යාළුවෝ දෙන්නෙක් කඩුයි. දෙන්නටම කොටුවට එන්න කිව්වා පරක් වෙන ඉඳලා මේ නැත්තම් මේක මිස් වුණොත් ට්‍රේන් එක මිස් වෙනවා. හරි ට්‍රේන් එක පිටත් වුණා. අතන්ට ගිහින් මේක යනකම් නේද? අපි දෙන්නගේ ඒ අර ගහන්න බැරුණා උදේ කෝච්චි ගියට අහන්න උදේ නෙමෙයි හවස් එකේ හවස් කවුන්ටින් ආවම කීනි කියලා පොනේ ඉනිට හවස් අන්තිමේ කීයද දැන් තමයි ඉක්කඩු ස්ටේෂන් එකට ආවේ ඇවිල්ලා එළියට බැස්ස දුලාන් ඉන්නවා අසෙල් ඉන්නවා වලිගි ඉන්නවා දුල්මිනිදුව ඉන්නවා සමහර මෙහෙන පහට තියෙනවා අවශ්‍ය පහට තියෙන මම කිව්වේ හරි ඉක්කඩු ස්ටේෂන් එක දැන් මේක දාන්න මට ෆ්‍රී වීල් පාක් කියන යන්න එන්න පුළුවන් මෙතනකට අපි නම් පිටි එකක් දැම්මනේ අතට නෑ අත්මාත යන්නේ අර කට්ටිය ඔයගොල්ලෝගේ ඔව් කොළපාත කොළපාත ඒක එකක් පිටිද නෑ ඔව් ඒකත් නෑ නේ ඔව් ඔව් ඉන්න දැන්ට නම් ආවා ආටි ගන්න ගෙන්න බන් දැන් පාටි එකක් තමයි ක්‍රිකට් ඔය ආය යල්ප බල ඇයි වලියට බෝල් බා ඇයි අර අයියා 318යි 305 යරද මූ පහක් දෙන්න තෝ රුපියල් 100ක්ද අවද නෑ නෑ මවුද මවුගෙන් 200ක් ආව 300ක් දින පහක් දෙන්න 300ක් යකෝ රුපියල් 100ක් දුන්නා අයියා මූදිය නෑ මගේ උනේ තිබුණේ 418යි පහක් කිල්ලම් බම් පහක් නැත්තම් ළඟින් එකක ඉල්ලපන් 100ක් දෙන්න නැතුව නැත්තම් මේ පරතර ඇබෝ උනා හොඳයි කතාවක් දාන්න අපේ කාමෙන් අපි මේ
വേദന കിട്ടും Good morning. Chuyện đang đào thì Tiếng ơi. về đấy nó đến là Đi nè có lắm rồi. còn là đấy Đừng để gặp. මේක තමයි ඉතින් අපි ඉන්න ගත්ත තැන මේ ස්ටේෂන් එකේ ඉඳලා කිලෝමීටර් 3ක් වගේ තියෙනවා එතන ඉඳන් පික්නික් එන්න පුළුවන් නැත්නම් 3 wheel ටික් පාක් එකක් තියෙනවා ඒ පාක් එකේ ඉඳන් එන්න පුළුවන් මේකේ නම දැන් බලන්න නම මතක නැහැ ini no dan kalau di Korea ini kita lagi නිදහස් තැනක් ඉති කිසි කරදරයක් නැහැ මේ මම ලොකු සෙනගක් ඇත්තෙත් නැහැ වගේ පූල් එකක් තියෙනවා මම ඇතුළට ගියාම පෙන්නන්න පූල් ඒරියා එකයි අනෙක් ටික එළියට බලන්න තේරෙන්න තියෙන විශේෂ ඉතින් ගෝල්නේ මේ බාරට තා ඈ දීප් එක හතරක් කරේ नहीं नो हमें दीप नहीं खाई थी हाँ बाहर සපරයි ये ना ඒ බයයි हैं බය වුණාද උසාව වතුරට බයයි කියලා මම එළිය කියලා බය වුණේ නැව නේද දැන් කොහොමද දීප් එක ගත්තට Berarti ya, itu. Terus lah. Tani ba yung tawang ito? Pwede na ba? මෙහෙට යන්න නේ නාන්න අර හරි නෑ නාන්නේ අර හරි තමයි නාන කට්ටි මෙතනත් නාන්නදී ඔය නාන්න මෙතන නාන්න අයියෝ අර නාන්න අත කට්ටි විදියනේ සර් ස්කූල් එකක් තියෙනවා මම හිතන්නේ සර්වින් කරන්න පුළුවන් ඒක කීයද දන්නේ නැහැ වෙලාට රහක් විතරද ඔව් නේ ඒක මේ තරන්න රැලි මදිනේ බම් මේ මොකද අපි මනලා ආවොත් වැලි ගම කබිගමක් මත බීච් එකකින් ටිකටම යන්න පුළුවන් අන්න රේට යන ඉතින් බීච් එකට ආවනම් මාර සංජිතයක් සියතිනේ. ඒක අවුවොත් නෑ දැන් එනාල 10:08 වගේ. නේ? එරග
ජාතේටි ඇයිදර කරලා ඉන්නවා. ඔල්ලොනේ ගෙන්නවා තියා බලාගෙන නංගු කට්ටියට ගම්මු. කොහේද එක? මොනවාද හොයන්නේ? Ada yang lama. Ini mau dulu, tapi බැහැපන් ඉතින් ඕකේ මං ඔබිලපන්. aduh rasanya gimana ya. යම්ද බීච් එක පැත්තට. ඕකේ. මේ වගේ එකකට වදින පාර තනියක ඉන්න එකට ඒක නම් නානවා මට නම් නාන්න බැරි වෙයි. ඒකින් මේක තියන්න දාන්නේ. ඒ හරි ඊපින් නාන්න තියෙන දැන්. Yes. मैं तो पटी गाल का साल मास को खाना हो गया को ये तो बोली वहां की वो अरे वो सादिया තත්ත නම බොක් රෙස්ටොරන්ට්. අපේ බජට් එකට හරියන විදිහට ඉක්කඩුවේ කෑම ගන්න තියෙන්නේ ඔන්න මේ එතන හොඳයි. හැබැයි මේ අර ඩයිනින් විදිහට ඇතුළට චාර්ජස් වැඩි. මේ කට්ටියත් එක කන්න යන්න හදන්නේ. යන්නකො බලන්න. අර මං කලින් පෙන්නපු තැනින් අරන් ආවා. අන්න තියෙන්නේ ගෙනල්ලා බලන්න ගත්තා. අම්මට සිටි කොහොමද කෑම ටික? දේර වලේ
ඔසට ඉතින් මේ වගේ බීච් එකකට ගලා මුහුණ දිහා බලන් ඉතින් මාර සනීපයි. ගොඩක් ෆොරිනර්ස්ලා තමයි ඉන්නේ මේ ඒරියා එකේ න. මාර ලස්සනයි මේ බලන් ඉන්න. හරි ආත. ඉලන් වදිනවා සනීපයි. අපි කොහෙද යන්නේ? Turtle Beach. ගාන්ට මු පාවිච්චි කරනවා. ගානට පහවෙන් ඉන්නවනේ කිව්වා. එක කැස් එකක් තියී නැතුණා. නෑ ඉන්න ගෑස් බෑව හොයන්න බෑ. පරීක්ෂාවක් නැත්නම් කිදිලා තියලා ගස්ස කොට දෙනවා. කෙරෙප්පු ගලවන් යන්නේ. කඩුවේ Turtle Beach එකට තමයි ඇවිල්ලා ඉන්නේ. Gas bell inno behind leave gande. වතුර නම් වැඩි වෙලා කලින් මං එද්දි ඔච්චර තිබුණේ නෑ. ඔයාලට ගෑස් බෑව පෙන්නන්න මට මේ වතුර බහින්න වෙන සීන් එකක් තියෙන්නේ. මේ ඉන්නේ දැක්කද? වතුර මං ගිය මාසේ ආවා මේ සෑහෙන වැඩි වෙලාදී. මේ දැක්කත් මට මේ බයයි යන්නේ මුන් මේ ඇවිල්ලා කකුලේ වදී කියලා. වතුර වැඩි වෙලා තියෙන්නේ අර වඩදිය බාරිය කියලා තියෙන්නේ. අන්නේ කතාව හින්දා තමයි මේ වතුර වැඩි. නැත්තම් මං ගිය මාසේ එනකොටත් හැබැයි එච්චර වතුර තිබුණේ නෑ. මේ පාර හවස් දැන් ඇති පහට වගේ මෙහෙට ආවේ. ඒකයි මේ වතුර ටිකක් වැඩි වෙලා තිබුණේ. Hey. Ah? Kita bilang lah, ya asli tu lah. Hah? Gas dia ni dah asli tu lah. Oh, ini dia boleh kan? Siapa mau ikut? Itu kan sudah dalam yang ni. Apa bala? Just to post and mereka. Mahal ලස්සනයි මෙතන. වීකෙන්ඩ් එකට තමයි ඉතින් මේ වගේ දෙයක් බලන්න හම්බෙන්නේ. අපුඩ ඔබද? මේ රහසේ නේද? දෝමන්නේ. එනවාට පේන ඇති පිඹුරේ මේ දෙල්ල දාන් ඉන්න දෙනවා. කීයක් ගන්නවද දෙන්න ඒකට වගේනොත් ඒවා මට නම් අප්පිරියයි දෙල්ල දාගන්න. ටවුන් එකේ දැන් ඇවිදලා ගමන් ඉන්නේ. අපි ඉන්න තැනට යනවා. මේ හික්ක ට්‍රාන්ස් එක තියෙනවා මේ පැත්තේ. යස් වැස්සක් දෙන්න වගේ තියෙනවා. මරු මේ කැෆේ වයිබ් එකේ ෂොප් ටිකක් තමයි මේ හරිය තියෙන්නේ ටවුන් එකේ. ඒ කියන්නේ ගොඩක් මේ ෆොරිනර්ස්ලාම ફોකස් කරලා තමයි මේවා මං හිතන්නේ මේ හදලා තියෙන්නේ. මේ ඉන්න තැනට යන්න ඕනේ. මෙතන ඉඳන් කිලෝමීටර් 2ක් වගේ යන්න තියෙනවා. ටවුන් එකේ ඇවිදින එකත් වෙනම ආතල් එකක්. කිලෝමීටර් 2ම පයින් ආවා කොහොම හරි මහන්සියක් දැනුනේත් නැහැ. ඉතින් මේ දෙපැත්ත තියෙන අට දිහා බල මේ තව අතුරු පාරවල් වගේ එකක් සම්බුණා. අතර පාරවයි.
මේ ඒ වගේනුත් අපිට හිතෙන මේ තැන්වලට ගිහලා බීච් එක බලලා එහෙම වෙනකොට ඉතින් මහන්සියක් දෙන්නේ නැහැ.